ඉතින් මචං සුබ දවසක් හැමෝටම මේ ඉතින් අපි අද හදන්නේ දකුණු පළාතේ සුන්දරම ලස්සන තැනක් බලන්න මචං. ඉතින් ගොඩාක් අය දුර පළාත් වල ඉඳලා මේ පැත්තට එනවා. ඉතින් යාළුවනේ මේ ලංකාවේ සුන්දරම ලස්සනම ඉතින් මචං ගැමි සුන්දරත්වය කිව්වට පස්සේ දකුණු පළාතේ සුන්දරම ලස්සනම තැනක් තියෙනවා. ඔයාලා අහලා තියෙනවද ගිනිපෙට්ටි පාලම? ගිනිපෙට්ටි පාලම කියලා ගොඩක් ලංකාවේ ප්‍රසිද්ධ වෙච්ච සුන්දරම තැනක් තියෙනවා මචං. ඒක ඇවිල්ලා මාරම ලස්සනයි. සුපිරිම මේ view එකක් තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා බලමු. එතෙන්ට යන පාර කිව්වොත් ඔයාලට එන්න පුළුවන් මාතර ඉඳලා එන අයට. මාතර ඉඳලා එන අයට එන්න පුළුවන් වලස්මුල්ල ටවුන් එකටයි. වලස්මුල්ල ටවුන් එකෙන් ජූලම්පිටිය හරහා එන්න පුළුවන්. ඉතින් රත්නපුර ඇඹිලිපිටිය පැත්තේ මේ පැත්තෙන් එනවනම් මිද්දෙනිය ටවුන් එකට ඇවිල්ලා එතනින් එන්න පුළුවන්. මිද්දෙනිය ටවුන් එකට ඇවිල්ලා ජූලම්පිටි පාරේ ජූලම්පිටිය කියන පාරේ එන්න පුළුවන්. එළ මුරුතවල තමයි එන්නේ. ඉතින් එහෙමත් නැත්නම් කොළඹ ආයෙත් ඒකම ඇවිල්ලා වාසිමුල්ලට ඇවිල්ලා එන්න පුළුවන්. ඉතින් මේ වගේ පාරවල් කීපයක් තියෙනවා. අතුවර හරහා එන්න පුළුවන්. ඉතින් ඒ ඇවිල්ලා මාරම ලස්සන view එකක් තියෙනවා. අපි යන්නේ වීරගැටිය හරහා. වීරගැටිය ටවුන් එකට ඇවිල්ලා වීරගැටිය ටවුන් එකේ ඉඳලා දැන් මේ යන්නේ අපි මුද්දෙනිය. මුද්දෙනිය පැත්තට යනකොට අපි යන්න ඕනේ ඊගස්සාර. ඊගස්සාර හන්දියට ගිහිල්ලා එතනින් තමයි අපි යන්න ඕනේ ඇලබන්ටට ගියේ. තමයි අපි මේ ගිනිපෙට්ටි පාලම බලන්න යන්න ඕනේ. ඉතින් ලස්සන view එකක් තියෙනවා. ප්ලේස් එකක් තමයි මේ ගිනිපෙට්ටි පාලම මුද්දවල වැව කියන්නේ. ඉතින් මේ ගිහිල්ලා බලමු. සුන්දරත්වය කොහොමද ලස්සන කියන එක අපි ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලට ඔය පේන්නේ ඉස්සරහින් තියෙන්නේ මැදමුණට හන්දිය. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අම්මගේ තාත්තගේ සොහොන් ඉදන් කරලා හදපු ස්මාරකය තමයි ඔය ඔයාලට පහුුනේ. ඔයාලට පස්සේ පහුුනේ ස්මාරකේ. ඉතින් අපි ඒකත් පහු කරලා තමයි දැන් ඉස්සරහට යන්න ඕනේ. අපිට යන්න තියෙන ලොකේෂන් එකට. යාළුවනේ අපි හැරෙන්න ඕන තැනක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔතනින් තමයි අපි හැරෙන්න ඕනේ. ඔන්න ඉස්සරහා තියෙන තැනින් තමයි අපි හැරෙන්න ඕනේ. ඔන්න ඉතින් මචං අපි ඇවිල්ලා තියෙනවා මුරුතවෙල ගිනිපෙට්ටි පාලම. එහෙම නැත්නම් මුරුතවෙල ජලාශය බලන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ගිනිපෙට්ටි පාලම වීඩියෝ එක ඔයාලා ඉස්සරහට ගෙනන් එන්නම්. දැන් අපි යන්න හදන්නේ මුරුතවෙල වැව බලන්න. හරිම ලස්සනයි සුන්දරයි. මේ දවස්වල නම් වතුර ටිකක් අඩුයි. මොකද පෑවිලි ස්වභාවයත් එක්ක පායන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දකුණු පළාතට ගොඩාක් දුරට පෑවුම් කාලයක් තමයි තියෙන්නේ. ඉතින් වර්ෂාව සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙපාරක් වගේ තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ ඔයාලට ඉස්සරහින් පේන්නේ ජල පවිත්‍රාගාරය. ජල පවිත්‍රාගාරය මුළු ගමටම වතුර දෙන ජල පවිත්‍රාගාරය තමයි ඉස්සරහින් පේන්න තියෙන්නේ. ඔය පේන්නේ මුරුතෙල වැව. විසෝකොටුව පහු කරගෙන තමයි විසෝකොටුව එතකොට ඔය ප්‍රධාන වේල්ල පහු කරගෙන තමයි දැන් අපි මේ වැව් බන්ට් එක දිගේ යන්නේ ගිනිපෙට්ටි පාලම. එහෙමත් නැත්නම් ඔය ගොඩක් අය ප්‍රසිද්ධ වෙලා තියෙන ගිනිපෙට්ටි පාලම ඒ තියෙන නාන තොටුපළට යන්න තමයි අපි මේ හදන්නේ. විශාල වැව පේනවනේ. ඈතින් පේන්නේ කටුවන කන්දු. එතකොට මේ පැත්ත තමයි ඔය ඌරු බොක්ක දෙනියාය. මේ පැත්ත තමයි ඔයාලට කලින් මං අත පැත්තෙන් පෙවුනේ. හරිම සුන්දරයි. ඉතින් මේ පැත්තෙන් ඒ කඳු ප්‍රදේශ වලින් එන ජල පෝෂක ප්‍රදේශ වලින් තමයි මේ මුරුතවෙල ජලාශයට මේ වතුර එන්නේ. ඉතින් අර ඔයාලට පේනව නේද මේ